හායි බොයිස් ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ අපිට ඉස්සරහට එන්න තියෙන සුපර් ඉවෙන්ට් ගැන වීඩියෝ එකක්. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා වීඩියෝ එකට like කරලා ඔයාගේ අදහසත් පහලින් comment කරලා යන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් බොයිස් මේ තමයි අපිට ඊළඟට එන්න තියෙන සුපිරිම ටෝකන් ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක ගැන කියනවා නම් මෙන්න ඔයාගේ පට්ට ලස්සනට ඩිසයින් කරපු බණ්ඩල් එකක් සහ තව ඊට අමතර බණ්ඩල් දෙකක් අපිට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න ඔයාගේ ලස්සන ඩිසයින් කරපු බ්ලැක් ස්කින් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට ඉතින් මේ වලින් එකක් ගන්නවා නම් අනිවාර්යෙන්ම 1500ක් ඕනවා. ඉතින් බොයිස් මේ තමයි අපිට ඊළඟට එන්න තියෙන සුපිරිම ඉමෝට් රොයල් ඉවෙන්ට් එක. මේකේ අපිට මෙන්න ඔයාගේ අලුතෙන් ඩිසයින් කරපු ඉමෝට් එක සහ ඊට අමතරව අපිට පරණ දුන්න ඉමෝට් දෙකක් බලා ගන්න පුළුවන්. අනිත් ඉමෝට් එක ගැන මම කියන්න දන්නේ නැහැ. ඒක පරණයක් කරන්න කිව්වොත් මේවන අපිට ස්ටෝර් එකෙත් බලා ගන්න තිබ්බා ඉස්සර. ඔන්න ඉතින් මෙයාලා කියනවා මේකත් මේත් එක්කම රිටර්න් කරනවා කියලා. පරණ ඉමෝට් ගන්න කැමති සෙට් එකක ඉන්නවා නම් මේව ගන්න අනිවාර්යෙන් 1500ක්වත් රෙඩි කරන් ඉන්න. ඉතින් බොයිස් මේ තමයි ඔයාලා ගොඩක් කළා බලන්න හිටපු Naruto chapter 3 එක ගැන විස්තරේ. මේක ගැන කියනවා නම් ගන්නා තැනට මේක හදන්න පටන් අරන් ඉන්නවා. මෙයාලා කියන විදිහට අපිට Naruto chapter 1 2 වල වගේ මේ පාරත් ෆ්‍රී බන්ඩල් එකක් දෙනවා කියලා කියනවා. බොහෝ දුරට ඒක ෆීමේල් බන්ඩල් එකක් වෙන්න පුළුවන්. මේ විදිහට ඩිසයින් කරන්න පටන් ගන්න තියෙන ගැන තමයි කියන්නේ. ඉතින් මේ තියෙන්නේ අපිට ෆ්‍රී දෙනවා කියන බන්ඩල් එක. සමහර විට මේක එහෙම වෙන්නත් පුළුවන් නැත්නම් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් බොයිස් මේ තමයි අපිට ඊළඟට එන්න තියෙන සුපිරිම ඉවෙන්ට් එක. මේ ගෙනවා කියන්නේ Naruto chapter 3 එකත් එක්ක. මෙතන ඉතින් අපිට chapter 1 chapter 2 වල දීපු සුපිරිම බන්ඩල් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගන්නවා නම් අනිවාර්යෙන් ඔයාලට එකක් ගන්න ඒ ජෙම්ස් සෑහෙන ගාණක් ඕන නම් මේවා ගන්න කැමති සෙට් එකක ඉන්නවා නම් ඉතින් ජෙම්ස් ටික දැම්ම රෙඩි කරන් තියාගෙන ඉන්න. මොකද අපිට Naruto chapter 3 ඉවෙන්ට් එක රෙඩි වෙච්ච ගමන් මේවත් ගන්න කැමති සෙට් එක දැම්ම ජෙම් ටික රෙඩි කරන් තියාගෙන ඉන්න. ඉතින් බොයිස් මේ විදිහට තමයි වීඩියෝ එක ඉවර වෙන්නේ. වීඩියෝ එක හොඳ නම් අපේ channel එක subscribe කරලා දැම්ම අපේ වීඩියෝ එකට like කරලා ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙනකම් bye bye.